සතුන් මැරීම තහනම් කරපු රජෙක් ලංකාවේ ජීවත් වුණ බව ඔබ අහලා තියෙනවද? අනුරාධපුර රාජධානි සමයේ විසූ අමණ්ඩගාමිනී අබේ රජතුමා මෙලොව වෙසෙන සියලු සතුන් කෙරෙහි අපරිමිත දයාවක් හදවතින් දැරූ මහා කාරුණිකයෙක්. එතුමා ලක් ඉතිහාසයේ ප්‍රථම වතාවට මාඝාත නීතිය පනවා අහිංසක සතුන් මැරීම සහ මුලින්ම තහනම් කළා. එතුමාගේ නාමය අමරණීය වූයේ ආමණ්ඩ හෙවත් මී අඹ වැනි මිහිරි පළතුරු භාජන පුරවා මහා සංඝරත්නය වෙත ඉමහත් භක්තියෙන් පූජා කළ නිසාවෙන්. එම උතුම් ගුණය නිසාම ගාමිණී අබේ යන නාමය ආමණ්ඩ ගාමිණී ලෙසින් ඉතිහාසයේ රන් අකුරින් ලියවුණා. එහෙත් රජුගේ ඒ දැහැමි පාලනය අවසන් වූයේ අවාසනාවන්ත ලෙසයි. තම සහෝයුරු කණිරාජනු තිස්ස අතින් එතුමා ඝාතනය වූයේ එතුමාගේ රාජත්වයෙන් 9 වෙනි වසරේදීය. බොහෝ දෙනෙක් දන්නේ යුදකර දිනන රජවරු ගැන පමණයි. එහෙත් අමණ්ඩගාමිණී අබයවැනි රජවරු මේ ක්‍රූර ලෝකයේ සුන්දරත්වය වෙඩි කිරීමට ඉපදී අකාලයේ පරවී ගිය මල්වැණිය.